ඒක දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නකොට සිදු වෙන දෙයක්. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ සැලැස්ම අඳුර ගන්න උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්න තියෙනවා. ආමෙන්. අපි අද දවසේ බලන්න යනවා මත්තේයුස් සුභාරංචි පොතේ 5 වෙනි පරිච්ඡේදය. තුන්වෙනි පදේ ඒ ස්ථානයේ කියනවා සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ස්වර්ග රාජ්‍යෝන්ගේ යේසුස් වහන්සේ මේ කන්දොඩ දේශනාවේදී තුන්වෙනි කොටසේදී කියනවා සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝ. අපි කොහෙවත් අහලා නැහැ මේ දිලින්දු මිනිස්සු ආශිර්වාද ලද්දෝ කියන්නේ. නේද? දිලින්දුකම ආශිර්වාදයක්ද? කොයිම තැනකවත් අපි එහෙම අහලා නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සිතින් දිලින්දෝ. මොකෙන් දිලින්දෝද? සිතින් දිලින්දෝ. ආශිර්වාද ලබනවා. ආශිර්වාද ලබනවා. දිලින්දාගේ උරුමය. අද දවසේ මාතෘකාව. දිලින්දාගේ උරුමය. දිලින්දු කෙනෙකුට උරුමයක් තියෙන්න පුළුවන්. අපි දන්නවා දිලින්දාට උරුමයක් නැහැ. ඕකට දෙන්නේ කරුමනේ. නේද? අපි ආලා තින්නේ ඒව තමයි. දිලින්දාට උරුමයක් තියෙනවා කියලා ආලා තියෙනවා. දැන් අපි ආලා තින්නේ කරුමේ කියලා. නේද? හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් වහන්සේ කන්දෝඩ දේශනාවේදී කියනවා සිතින් දිලින්දෝ ආශිර්වාද ලබනවා. මොකෙන් දිලින්දෝද? ආශිර්වාද ලබනවා. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඕන්නේ. ස්වර්ගය ඕන්නේ. මොකද්ද? ඒගොල්ලන්ගේ ස්වර්ගේ. අපි කවදාවත් කොයිම වෙලාවකවත් කොයිම තැනකදීවත් අපි දැකලා නැහැ. සිතින් දිලිඳු මිනිසයන් ආශිර්වාද ලැබුවා කියනවා. ආපෝ අවකාරෝ පේන්න ගොඩයන්ට. ඒ කියන්නේ සිතින් දිලිඳු අය ගැන නෙමෙයි. ඒ කතා කරන්නේ සිතින් දිලිඳු අය ගැන නෙමෙයි. ඒ කතා කරන්නේ මුදලින් දිලිඳු අය ගැන. මුදලින් දිලිඳු උනාට සිතින් දිලිඳු නෑ. ඔබ දැකලා ඇති පාරේ යනකොට යාචක මිනිස්සු එනවා. ටිකක් හරි ඉල්ලන්න. දුන්නේ නැත්නම් ඒගොල්ලෝ මොනවද කරන්නේ? මුණ කතරයක් කරලා යනවා. නේද? මුණ කතරයක් කරනවා නේද? නොදී හිටියමත් මුණ කතරයක් කරනවා. රුපියල් 5000ක් දුන්නාම මුණ කතරයක් කරනවා. ඒගොල්ලෝ ආර්ථිකව දිලිඳු කමේ හිටියට හිතින් දිලිඳු නැහැ. ඕන සල්ලිකාරයෙකුට බය නැතුව. නේද? ඒගොල්ලෝ බයිනවා. මේ කතා කරන්නේ මුදලින් ඇති වෙන දිලිඳුකම ගැන නෙමෙයි. මිනිස්යාගේ හදවතේ තියෙන දිලිඳුකම ගැන. ඔබ මුදලින් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දිලින්දෙක් වගේ ගමන් කරනවා හදවතින් ඔබ ස්වර්ග රාජ්‍ය උරුම කරගන්න මිනිසෙක් වෙන්න. අපිට ගොඩක් දේවල් උරුම කරගන්න බෑ නේද? සමහර වෙලාවට උරුම කරගන්න බැරි එකට හේතුව තමයි කරුණේ කියලා කියන්නේ. නේද? ගොඩම යන්න බෑ. මේ කියනවා මේ ගන්න බෑ. මේ අර සමහරවල් අපි අහලා දෙන බලන්න අත්තට ගත්ත දෙක කටට දාගන්න පිළිනෑ වගේ තමයි ඒකත් ගියා. අපි මේ ඕන හැටි දේවල් අහලා තියෙනවා. නේද? අතට ගත් එක කටට දාගන්න පිළිනෑ. ඒ අහිමි වීම ගැන කියන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ යේසුස් වහන්සේ මිනිස්යාගේ හදවතේ තිබෙන්න ඕන දියුණුවම. මිනිස්සු හදවතින් දියුණුවද? මිනිස්සු හදවතින් පොසාර. මිනිස්සු හිතන අපිට පුළුවන්. කවුරු නැතුණත් අපිට මේවා කරන්න පුළුවන්. අපි දන්නවා මේවා. අපි දන්නවා. දැන් ඔයාලට කිව්වොත් එන්නේ අපි දන්නවා. නේද? ඔයාලට මාර්ගයක් කිව්වොත් අපවත් දන්නවා. ඔබ ටිකක් වැඩ කරගෙන යන කෙනෙකුට මොකක් හරි දෙයක් කියලා දෙන්න බලන්න.
නිකන් මොනවා හරි වැඩක් කරගෙන යන කෙනෙකුට මොනවා හරි දෙයක් කියලා දෙන්න බලන්න. එයාට කොච්චර අපහසු වෙනවද කියලා ඒක අහුම්කම් දෙන්න. ඔබ දන්නවද? මිනිස්සුන්ට තියෙන අපහසුම දේ තමයි ඔවුන් ගොඩනගාගත්ත දේවල් අතහැරලා දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන් විශ්වාස කරලා වැඩ කරන එක. මේ දේ වචනේ කියන්නේ යේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍යය උරුම කරගන්න යන්නේ ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ දක්ෂතාවය, ඔවුන්ගේ පුළුවන්කම, ඔවුන්ගේ කයිවාරව මේ ඔක්කොම අයින් දාලා දෙවියන් වහන්සේව විශ්වාස කරලා සම්පූර්ණයෙන් උන්වහන්සේ මත යැපෙන මිනිසයා ගැන කතා කරන්නේ. ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න යනවා. අර ටික තියෙන ඔක්කොම ඒගොල්ලන්ගේ රාජ්‍යයක් උරුම කරගන්න යනවා. මොනවද? ඒගොල්ලන්ට ඕන දේවල්. මොනවද? ඒගොල්ලන්ට ඕන දේවල්. ඒගොල්ලන්ගේ හැකියාව පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ දේවල් වල. ඒගොල්ලන්ගේ ප්‍රඥාව පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා සමහර වෙලාවට ඒගොල්ලන්ගේ කපටිකම් පාවිච්චි කරලා ඔබගේ වෙන දේවල් ඔබලගේ තියෙන දේවල් පාවිච්චි කරලා. එන ඔබ දෙලින්දෙක් නෙමෙයි. ඔබගේ දේවල් වලට මේ ගොඩක් අයට ඔබ දන්නවද ඇයි තවමත් අමාන්තක ජීවිතයකට යන්න බැරි කියලා? ඒගොල්ලෝම ඔළුවේ දාගත්ත කොටසක් තියෙනවා කරන්න පුළුවන් මේ විදිහට කියලා. ඒ විදිහට කවදාවත් මේක කරන්න බෑ. කරන්න පුළුවන් නම් එක විදියක් තියෙනවා. ඒ විදිහට කරොත් මේක කරන්න පුළුවන්. මම කතා කරන්නේ 100% ජයග්‍රහී ජීවිතයක් ගැන. මෙතන ඉන්න කණ්ඩායම වෙනම අරගෙන ආවොත් ඔයාට පුළුවන් කියලා හිතන ඕවන පුළුවන්. අද ගෙදර යන්න ඉන්න ඕ මම ලෑස්ති. මම දැක්කේ නෑ ලෑස්ති. මොකද්ද? එයා ලෑස්ති නම් ඔක්කොටම කලින් මම දන්නේ ඒ සූදානම දකින්න. දැක්කේ නෑ. යන්න බලන් ඉන්න සමහර අයට මම කියලා තියෙනවා අරවා මේ මාසෙදලා ඔයා යාඥා කරන්න ඕනේ. ඔයා බයිබලයේ කියවන්න. ඔයා දෙවියන් වහන්සේට ලං වෙන්න ඕනේ. නෑ. ඔබ දන්නවද මේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච මිනිස්සුයම මේ ගේට්ටුවෙන් එළියට යනවනම් ਉਹ ජයග්‍රහණයක් කැමති පවතින්නේ නැහැ. ඔහුගේ ජයග්‍රහණ ජීවිතයේ පැවැත්ම තියෙන්නේ ඔහු තුල ගොඩනගාගත්තා වූ දෙවියන් වහන්සේගේ ගුණාංග එක්කයි. අවතින්න බෑ. අපි යම් දෙයක් කඩෙන් මිලදී ගන්න යනකොට අපි බලන්නේ ක්වොලිටි නේද? අපි කලින් දවසක ගිහිල්ලා බයිසිකල් එකක් ගලවා මේක අද මේගොල්ලෝ යන්නේ කියලා මම කියන්නේ අද යන්න කියලා ඊයේ ඇරියා බලනවා බයිසිකලේ ක්වොලිටි ගුණාත්මක හොඳ මට්ටමක තියෙනවා. අපි ගිහිල්ලා ගුණාත්මක දේවල් තමයි අපේ ජීවිතේට එකතු කරගන්න කැමති. මොනවද? බයිසිකලයක් ගන්නකොට, පොතක් ගන්නකොට, මේවා ඇට්ලස්ද? මොනවද තමයි හොඳ ජාති. ඔය මොනවා නම් කියලා බලනවා නේද හොඳ ඒවා. කැම ටිකක් ගන්නකොට මොනවාද? පෙරෑන් සන්ස් මොනාජ් නේද මොනවාද මේ නම් වලින් වෙනස් වෙන්නේ? ගුණාත්මක භාවය. මොනාජ් එකේ කේක් නම් හොඳයි. කේක් වලට පාවිච්චි කරන සාන්ද්‍රණය එක වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා හොඳයි කියලා. එතකොට අපි යන්නේ ගුණාත්මක භාවයෙන්. ක්වොලිටි. මොකද්ද? ගුණාත්මක භාවය. ඔබගේ ජීවිතයේ ගුණාත්මක භාවයෙන් ඉහළට ආවට පස්සේ ඒකට මොනවා එකතු වෙන්න හැදුවත් මිශ්‍ර වෙන්න බෑ. ඒ ගුණාත්මක භාවය පවතින. ඒ ගුණාත්මක භාවය අඩු කරනවා නම් අඩු කරගන්න ඕනේ කවුද? ඔබම තමයි. ඔබම තමයි. අපි සමහර වෙලාවට මෙතනට එනකොට සමහර වෙලාවට දෙවියන් වහන්සේව දන්නේ නැතුව ඉන්නකොට අපි බාල වැඩ කර ඉන්නේ නැති. මොන වැඩද? බාල වැඩ කර ඉන්නේ. සමහර වෙලාවට අරයට මෙයාට කකුලේ නැදගෙන ඉන්නේ. සමහර වෙලාවට බොරු කී ඉන්නේ, කේලම් කී ඉන්නේ. හොරකම් කර ඉන්නේ නේද?
කොටව ඉන්න ඇති. අපි මොන විදියට ජීවත් වුණත් දෙවියන් වහන්සේ වෙතට ආවට පස්සේ තියෙන්න ඕන වෙනසකට කැමැත්ත. මොකටද? වෙනස් වෙන්න කැමැත්තක් නැත්නම් යේසුස් වහන්සේ තුල ඔබට ඉඩක් නැහැ. වෙනස් වෙන්න කැමැත්තක් නැත්නම් යේසුස් වහන්සේ තුල ඔබට ඉඩක් නැහැ. ඇයි ඒ? උන්වහන්සේ වෙතට ආපු හැම කෙනෙක් යේසුස් වහන්සේ කියන අපි ඒ මට්ටමේ නෑ. හැබැයි දේවතා අපේ 100ක් ධර්මය අඩු වයසින් සිතින් දිල්දු අයගේ තමයි ස්වර්ග රාජ්‍යය. හලෙලූයා. ඔබගේ දරුවෝ මිනිසෙක් කියලා. ඔබ කියලා තියෙනවද? ඔබගේ දරුවෝ පවුල ආශිර්වාද බලන්න
හිතලා කල්පනා ආශාද ලද්දේ නිතරින්ම මොකද දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා නම් ඔබට තියෙන්නේ අතුපිට දෙවියන් වහන්සේ හිටපු තැන වෙනස් වෙන අන්ධකාරය ඒ පිළිගන්නකොට ඉස්සල්ලාම ඔබගේ ජීවිතේ අරයාගේ මෙයාගේ අඩුපාඩු අපේ ජීවිතේට කොයි තරම් කරන්නේ ස්වරජය අයිතිකාරය නෙමෙයි
කියනවා අපි උරුමකාරයෝ. ඔබගේ උරුමය මොන කවුරුකට අපිට මේවා හම්බුනා husband biridho අපි දන්නවා මොකද රස්සාවක් කරා කල්ලු උරුම කරගන්න දාසෙ 19 වෙනි පාඩේ රත්නා සිහින්ද්‍රදී ජීවිතේ කාලය ගත කළා වූ දැන් මේ කාලේ ධනවතෙක් සිටියා. එයා තුවාලේ උඩ ගේ ඉස්සරහ තිබ්බා. කවුද තිබ්බේ දන්නේ නැහැ. දැන් මේ අරගෙන තියලා නේද? ඕලකට තරහ කියලා අපි දැන්
වචනේ කියනවා. සමාජයට ඔබට ඉන්න අපල ඒ ස්ථානයේ ආසති අවස්ථාව කරද ගානේ අපතක් කරනවා. ඒක අවස්ථාවක් දෙයි. ඔබගේ දැනුමෙන් ඔබගේ හැකියාවෙන් සමහර වෙලාවට ඒක එයාට අභියෝගයක් වෙනවා. එයා දැනගත්තා. ඉතින් දෙවියන් වහන්සේ වාතාවරණය වෙනස් වෙන්න දෙනවා. මල්ලයට යනකොට මොකක්ද කියන්නේ? කැබලි කරන්නේ එසෙල්ලෝ ඔහුගේ ඔය තවද හිඟන්න මට උදව් කරන්න සරස් වෙන්න උදව් කරන්න යා කැමති කියන කොට කට්ටු කරලා ඇහැරෙන්න කාලා කරලා ඇහැරෙන්න මොකද ඉන්න මනෝතාවට ඉන්නවා ලාසරස්ට කියනවා උදව් එවන්න කියලා. අවස්ථාවකදී කරන්න පොත් ඔබ කිසිම ආදායමක් ගොඩපත් ඇයි ඔබ වචන ශක්තිමත් කරනවා ඒක ඔබට කරලා ඔය යන්න බැරි නම් කකුලෙන් ඔබන්න බැරි කරන්න දෙනවා බෝසෝලා ඔබට නතර කරන්න දෙන්නේ
ඒ අයින් අනිත් පැත්තේ යා ඒවා වන්න වක්ටි කම්කස් නෙමෙයි. කොහෙද? මොනව නැතුණත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් අර අපායේ අර නෙමෙයි. පොඩක් දිගට ගන්න. ඔය යහපත් දෙනකොට ලැබුණු බව එලෙස සසර යහපත් දේ ලැබුණු සීකර දැන් ඔය සැනසීමේ වේදනාවෙන් මේ සිතර මේ බලාගන්නට මේ නානේ අපට තිබේ ඔය සේනාවේ මහෝදරයන් මේ සිටි ඔවුන්ට මේ වේදනාව විස්තර නොපෙමිණ ඔවුන්ට සාක්ෂි දෙන්න ඔවුන්ගේ පියවරට ඒගොල්ලෝ කියන්නේ ආරගේ ගාවන්ට ඉදරයක් ගැලවෙන්නේ කියලා.
ආබ්‍රහම් ini dia mengasihi anak negara. In the day, දැන් අපිට කලින් බැරි සූත්‍රය පුළුවන් day in the day වෙනස් කරලා තිබුණා. එයා ගන්නා ආසර වෙනවද වැඩි ඕන ඔබ සාක්ෂි ඕමාගේ ගෙදර ලැසිල්ල ඕද මේ වේදනා ඉස්සානේ දැනගත්ත හඳුනාගත්ත දෙවියන් වහන්සේගේ මාර්ගය පවුලේ ලැබෙන්නේ ඒගොල්ලන්ට ඒ ආඥා කියලා අපි දන්නවා. Haleluya. Haleluya. Oh, ke wacana asli මොනවද noker Paule sama
ආශිර්වාද කරන්න. හalleluya. ඒ උදව්වට වෙනස් දන්නවා. ඒක නිසා හalleluya. ඒක කරන්න නම් ඔබ නැහැ තියෙන්නේ. ඔගේ ඔය කල්පනාව වෙනස් කරගන්න උදව් කරනවා.